හොරේසියස් කොක්ලිස්. හොරේසියස් කොක්ලිස් කියලා කියන්නේ එක් කාලයකදී රෝමයට එල්ල වූ සතුරු ආක්‍රමණිකයන්ට එරෙහිව තනිවම සටන් කොට රෝමය බේරාගත් වීරයෙක්. තනි ඇසක් ඇත යන්න කොක්ලිස් යන නමේ තේරුමයි. මෙම හොරේසියස් කොක්ලිස්ගේ එක් ඇසක් අන්ධ වී ඇත. එම නිසා ඔහුට කොක්ලිස් යන නම අන්වර්ථ වී ඇත. ක්‍රිස්තුපූර්ව 509දී රෝමයේ අවසාන රජු වූ ලුසියස් රජු බලයෙන් පහකොට රෝම සමූහාණ්ඩුව ආරම්භ වුණා. රෝම සමූහාණ්ඩුව එහෙම නැත්නම් ජනරජය ආරම්භ වී වසරක් ගිය කල එනම් ක්‍රිස්තුපූර්ව 508දී පමණ රෝමයේ සතුරු හමුදාවක් වූ එට්රුස්කානු හමුදාව රෝමය ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ එට්රුස්කානු හමුදාව ඉතා විශාල ප්‍රබල හමුදාවක් වුණා. ඔවුන් පහර දෙමින් ඉදිරියට ඇදුණා. රෝමයට පහර දී රෝමය විනාශ කිරීම සඳහා සූදානම් වුණා. රෝම සොල්දාදුවන් මෙම පහර දීම හමුවේ පලා ගියා. රෝමේ ජනතාව බයෙන් තමයි මේ කාලේ ජීවත් වුණේ. රෝම නගරයට ඇතුල් වීම සඳහා එට්රුස්කානු හමුදාව සූදානම් වුණා. රෝමේ අවසාන ආරක්ෂක ස්ථානයේ විදියට පැවතියේ ටයිබර් ගඟ. මේ ටයිබර් ගඟ තරණය කරලා තමයි එට්රුස්කානු හමුදාවට රෝම නගරයට ඇතුල් වෙන්න සිද්ධ වෙන්නේ. මේ ටයිබර් ගඟ හරහා තිබ්බේ පටු පාලමක් ලී වලින් හදපු. මෙන්න මේ ලී පාලම තරණය කරොත් එට්රුස්කානු හමුදාවට රෝම නගරය ආක්‍රමණය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පාලම කඩා දැමීම සඳහා රෝමය තීරණය කළා. නමුත් ඒ සඳහා බොහෝ කාලයක් ගත වෙනවා. පාලම කඩා දමන තුරු සටන අල්ලාගෙන ඉඳීම සඳහා රෝම සොල්දාදුවන් සූදානම් නැහැ. ඔවුන් බොහෝමයක් මේ වෙද්දිත් පලා ගිහිල්ලා. මෙන්න මේ වෙලාවේදී තමයි හොරේසියස් කොක්ලිස් නම් වීරයා ඉදිරිපත් වෙන්නේ. ඔහු කිව්වා මට පුළුවන් මෙම පාලම කඩා දමන තුරු සටන අල්ලාගෙන ඉන්න කියලා. ඔහු අනිත් අයගෙත් ශක්තිය ධෛර්යය වැඩි වෙන්න කතා කරා. ඔහු තවත් සගයන් දෙදෙනෙකු සමග පාලම දෙසට ගමන් කළා. පාලම දෙසට ගමන් කරලා එට්රුස්කානු හමුදාව මෙම පාලම මතින් රෝමයට ඇතුල් වීම වැළැක්වීම සඳහා සටන් කළා. එට්රුස්කානු හමුදාව දිගටම පහර දුන්නා. නමුත් කොක්ලිස් ඇතුළු සගයන් දෙදෙනා ඒවට සාර්ථකව මුහුණ දෙමින් අනිත් සගයන්ට පාලම කඩා දීම සඳහා අවස්ථාව ලබා දුන්නා. කාලය ලබා දුන්නා. අවසානයේදී එට්රුස්කානු හමුදාව තමන්ගේ ප්‍රහාර දැඩි කළා. එම ප්‍රහාර අල්ලාගත නොහැකි වූ අනෙකුත් සගයන් දෙදෙනා පලා යෑම සඳහා තීරණය කළා. මේ වෙලාවේදී ඉතුරු වුණේ හොරේසියස් කොක්ලිස් පමණයි. නමුත් ඔහු රෝමය ආරක්ෂා කිරීම සඳහා කැප වුණා. ඔහු සටන අතහැරීම සඳහා සූදානම් වුණේ නැහැ. අනෙකුත් සගයන් පාලම කඩා දමන තුරු ඔහු තනිවම සටන් කළා. ඔහුගේ ඇඟෙන් ලේ ගලාගෙන යන්න පටන් ගත්තා. කළු පහරවල් හෙල්ලවල් ඔහුගේ ඇඟ පුරා ගියා. නමුත් ඔහු සටන අත් නොහරමින් දිගටම සටන් කළා. පාලම මතින් එට්රුස්කානු හමුදාව රෝමයට ඇතුල් වීම වළක්වමින් බොහෝ කාලයක් බොහෝ වෙලාවක් දිගටම සටන් කළා. මේ අතරතුර රෝමයේ අනෙකුත් සොල්දාදුවන්ට පාලම කඩා විනාශ කරන්න පුළුවන් වුණා. පාලම කඩා දැමීමෙන් පස්සේ හොරේසියස් කොක්ලිස් පාලම මතින් ගඟට පැන පිහිනා ගියා. රෝමය ආරක්ෂා කරගත්තා. මෙම වීරත්වය ප්‍රකට කළ හොරේසියස් කොක්ලිස් කියලා කියන්නේ නිකම් සොල්දාදුවෙක් පමණයි. ඔහු රෝමයේ රජ්ජුරුවොත් නෙමෙයි. කොන්සාල්වරයත් නෙමෙයි. ඔහු සෙන්පතියෙකුත් නෙමෙයි. ඔහු තනි ඇසකින් සටන් කළ සොල්දාදුවෙක්. ඔහුගේ වීරත්වය රෝම නගරය පුරා ජනප්‍රිය වුණා. ඔහුට විශේෂ සම්මාන පිළිගැන්වුවා. රෝමය පුරා ඔහුගේ පිළිරු ගොඩනැගුවා. සතුරු හමුදාවක් ටයිබර් ගඟ හරහා ඇති පාලම මතින් රෝමයට ඇතුළු වීම වළක්වමින් සටන් කොට ඔහු රෝමය ආරක්ෂා කරගත්ත වීරයෙක් වුණා. හොරේසියස් කොක්ලිස් කියලා කියන්නේ රෝමේ වීරයෙක්.